හැලෝ ගයිස්, ඉතින් කොහොමද ඔයාලට අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ YouTube එකෙන් ගොඩ යන්න බලාගෙන ඉන්න අයට වීඩියෝ එකක්. අභ්‍යවකාශයේ ඉඳලා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මාත් හන්දර යන්න බලාගෙන ඉන්නේ. හන්දර යන්න කැමති ඔයාලට මේ YouTube වීඩියෝ එක බලලා subscribe කරලා නැත්නම් subscribe කරලා අපි මේ ගොඩ යන විදිය ගැන කතා කරමු. මේ වීඩියෝ එක මම ගේන්නේ විශේෂයෙන්ම කියනවා නම් YouTube ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට නෙමෙයි. YouTube පටන් අරගෙන ගේමක් ගහන්න බලාගෙන ඉන්න අයට තමයි මේ වීඩියෝ එක අරගෙන අවිල්ලා තියෙන්නේ. මොකක් නැතුව මගේ channel එකේ back end එක පෙන්නනවා. ඉතින් සහ මම මේ channel එක පටන් ගත්ත විදිය කියනවා Stream Media Productions. කොහොමද මම අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ සහ මොනවද මම කරලා තියෙන වැඩ ටික ගැන මම ඔයාලට කියලා දෙනවා. මේ තියෙන්නේ මගේ channel එක Stream Media Productions. ඇත්තම මම මේ නමින් නෙමෙයි මුලින්ම මගේ channel එක පටන් ගත්තේ. මම යාඩියා SL කියන නමින් තමයි මේ channel එක පටන් ගත්තේ. මේ දවස් කීපයකට කලින් තමයි මම මේ channel එකේ name එක වෙනස් කරලා content එක වෙනස් කරන්න හදන්නේ. යාඩියා SL කියන්නේ ඇත්තරම මට හම්බුණු හොඳ අවස්ථාවක්. මේ channel එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මට ගන්න ලොකුම උදව්වක් වුණේ මේ යාඩියා SL කියන කන්ටෙන්ට් එක. මේකෙදි මම ඇත්තරම කිව්වොත් මේ යාඩියා සමාගමේ වසර 2ක වගේ කාලයක් වැඩ කරා. ඒකෙදි මට අවස්ථාව හම්බුණා මේ යාඩියා ගැන වීඩියෝස් කරලා මේ වගේ views ප්‍රමාණයක් අරගෙන ඇතරම අද මේ ඉන්න තත්ත්වයට එන්න ලොකුම හේතුවක් තමයි යාඩියා කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මම අදටත් ඒකට ස්තුතිවන්ත වෙනවා. මේකෙදි දැන් මම කොහොමද මේ channel එක පටන් ගත්තේ මොනවද මම කරේ කියලා ඔයාලට අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් දැන් මේ ඉන්නේ මගේ channel එකේ home screen එකේ. ඒකෙදි මගේ recent වීඩියෝ එකක් දාලා තියෙනවා. අලගල්ල අපි trip එකක් ගියා යාළු set එකක් එක්ක එක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ යාඩියා එක මොඩල්ස් ගැන කරපු වීඩියෝස්. ඒවට මේ විදියට views ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් කරන්න ඇතරම මට කම්පැනි ෆැසිලිටිස් ඔක්කොම දීලා තිබ්බා. ෆෝන් එකක් ඒ වගේම gimbals ඒ වගේ වැඩ කටයුතු කරන්න මට හැමදේම උදව් කරලා තිබ්බා. ඉතින් මම මේකෙදි long videos විතරක් නෙමෙයි මේ තියෙන්නේ මගේ shorts videos උත් මම ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඒවටත් හොඳ views ගාණක් තියෙනවා. මේ බලාගෙන යන්න පුළුවන් ඔයාලට. මේ T9 කියන මේ මෙන්න මේ වීඩියෝ එකේ ඔයාලා බලා ගන්න පුළුවන් 66k views තියෙනවා. ඉතින් හොඳම දැන්ට ඇවිල්ලා තියෙන මට වැඩිම ඇවිල්ලා තියෙන views ප්‍රමාණය තමයි ඒක. ඒ විදිහට මම YouTube shorts සහ long videos ගොඩක් මේකේ දාලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව මේකේ back end එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට මම YouTube studio එකට යනවා. මම හිතනවා ඔයාලට මගේ back end එක පේනවා කියලා. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මට දැනට subscribersලා 1853ක් ඉන්නවා. ඒ වගේම මගේ දැනට YouTube channel එකට එන views අන්තිම මාසය ඇතුළත එන views 13700ක් views ඇවිල්ලා තියෙනවා. ඒ වගේම watch time එකතු වෙලා තියෙනවා 79.4ක්. මේකෙදි ළඟින්ම මම දාපු වීඩියෝ එක තමයි මේ තියෙන්නේ recent වීඩියෝ එක. ඒක දැන්ට number 10 ranking එකේ තියෙනවා. ඒක ගොඩ කාලයකට පස්සේ මම මේ වීඩියෝස් කරන්න ආයෙ පටන් ගන්න. ඒ හින්දා මට මේකට සාමාන්‍යයෙන් හොඳ views ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. views 61ක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ dashboard එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මගේ වීඩියෝස් වලට දැන්ට ඇවිල්ලා තියෙන comments තියෙනවා. recent comments ටික බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම අන්තිම මාසේ last 28 days වල තියෙන views තමයි මේ channel analytics තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් මේකෙදී මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මම මේ channel එක පටන් ගත්තේ කියලා. මේ content කියන එකට ගිහිල්ලා. ඉතින් මෙන්න මේ විදිය තමයි ඔයාලට මගේ videos බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පටන් ගත්ත විදිය කියන්නම්. ඇත්තම එන charter video එකකින් තමයි මම පටන් ගත්තේ. මෙන්න මේ වීඩියෝ එක. ඒකට තාම views උත් දෙච්චර නැහැ. 7000 ගණන් තමයි තියෙන්නේ. මම ඔයාලට නිකන් මේ වීඩියෝ එක දාලා පෙන්නන්නම්. ඔයා අතේ මුදුල්ට e-bike එකක් ගන්න වෙනවද? මෙන්න යනවා. යාඩියා T5 2024.
ඉතින් ඇත්තම පේනවා ඇති කිසිම කොලිටියක් නැති මගේ ෆෝන් එකෙන් තමයි මම මේක ඇතරම් වීඩියෝ කරලා නිකම් දැම්ම YouTube එකට මම මේක දාලා තියෙන්නේ 2024 මාර්තු 13 තමයි මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ. මොන වගේ වීඩියෝ එකකින් තමයි ඇත්තටම මම පටන් ගත්තේ. මේ වීඩියෝ එක කරනකොට ගැන YouTube ගැන කිසිම ලොකුවට අයිඩිය එකක් තිබෙන්නේ නැහැ මටත් ඔයාලා වගේම. හැබැයි මම මේකෙන් තමයි පටන් ගත්තේ. channel එක මේ වෙනකොට මේ තත්ත්වයට ගේන්න මට මේ වීඩියෝ එක තමයි ඇත්තටම මට උදව් වුනේ. ඒකට මේකෙදි මම විශේෂයෙන් කියන්න ඕනේ මේ thumbnail මේ දැන් අද මම මේ වීඩියෝස් හදලා තියෙන thumbnails වලින් ලොකු ඉම්ප්‍රෙෂන් එකක් ගන්න පුළුවන් අපිට මේ වීඩියෝස් වලට. එතකොට ඔයාලත් මුලින් ඉඳලම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි වීඩියෝ එක කෙසේ වුණත් ඔයාගේ හදන thumbnail එක හොඳට ලස්සනට හදාගන්න ඕනේ. ඉතින් ඒක හදන්න ඉතින් ඕන තරම් tools තියෙනවා. දැන් නම් එච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ. AI වලට දාලා කිව්වනම් මෙන්න මේ විදිහට thumbnail එකක් හදලා දෙන්න කියලා අතරම එයා ඒක ලස්සනට කරලා දෙනවා. prompt එක විතර ඔයාලට දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මම වීඩියෝස් දාන්න ගත්තා. වීඩියෝස් දෙවෙනි වීඩියෝස් එකත් මාර්තු 13 මම පබ්ලිෂ් කරලා තියෙනවා. 14 ඉන්න මේ විදිහට මම කන්ටිනියස්ලි වීඩියෝස් දාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේවට views ඇවිල්ලා තියෙන විදිය කොහොමද කියලා මේකෙදි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඇනලිටික්ස් වලට පෙන්නන්නේ අන්තිම මාසය ඇතුළත මේවට කොහොමද views ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි බලමු මේකේදී short videos ගැන කතා කරොත් short videos මම දාන්න පටන් ගත්තේ 2024 මැයි ඉඳලා ඇත්තටම YouTube short කියන එක පරිලයට ඉන්න ඇවිල්ලා තියෙන මම හිතන්නේ ඊට කලින් වෙනකොට මම පාවිච්චි කරන්න ගත්තේ මේ වගේ කාලයක තමයි මේ YouTube shorts කියන එක. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මම මේ YouTube channel එක පටන්ගෙන අද මෙන්න මේ ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදි බලමු තාම මම මොනවද කරලා තියෙන්නේ. මම එක post දාලා තියෙනවා. මේක දාලා තියන්නේ ඇත්තටම engagement එක වැඩි කරන්න. මගේ channel එකේ ඉන්න ඔයාලා subscribe කරලා නම් තියෙන්නේ. මේ වගේ post වලින් ඔයාලට මම විශේෂයෙන් කියනවා මොනවද ඊළඟට ඔයාලට ඕන වෙන වීඩියෝ එක. ඊට පස්සේ මේ තියෙන මේ මම මේක දාලා තියෙන්නේ ජනවාරි 2025 ජනවාරි 1k subscribers ලා ආපු දවසට celebrate කරන්න තමයි මම මේ thank you post එකක් දාලා තියෙන්නේ. ඒ විදිහට මම වීඩියෝස් දැම්මා ගොඩක්. ඊට පස්සේ මේ post දාලා තියෙන්නේ අත්නම ඔයාලත් එක්ක engage වෙලා මේ YouTube එක කොහොමද engagement පැත්ත වැඩි කරගන්න කියන එක තමයි මම මේ විදිහට post දාලා තියෙන්නේ. ඔයාලටත් ඒක try කරන්න පුළුවන්. දැන් ඔයාලා මේ post කියන section එක try කරලා නැත්තම් ඊට පස්සේ මම මගේ වීඩියෝස් එක විදිහට playlist එකක් හදලා මේ විදිහට criterias විදිහට මේවා කරලා තියෙනවා. ඒ කියන්නේ යාඩියා බයික් එකක මොඩල්ස් තිබ්බ ගොඩක්. එතකොට ඒකෙදි යාඩියා රූබින් කියන බයික් එක ගත්තොත් මේකේ රූබින් සම්බන්ධ වීඩියෝස් බලා ගන්න පුළුවන්. EATS එක ගත්තොත් EATS සම්බන්ධයෙන් මේ playlist එකට ගියොත් මේකේ තියෙන EATS එක වීඩියෝස් විතරයි. ඒ විදිහට ලස්සනට මේක කැටගරි කරලා වෙන විදිහට එක විදිහට ප්ලේලිස්ට් හදලා තිබ්බා. පොඩ්කාස්ට් නම් මම කරේ නැහැ. courses promotions collaborations කියනවා කිසිම දෙයක් මම අද වෙනකන් try කරලා නැහැ. හරිද? ඒ කියන්නේ මේ මගේ දැන් තව channel එකක් පටන් ගත්තා. ඒකෙදි මම මේ කරගත්ත දෙයක් තමයි මේක. මම ඒක ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි යමු අපේ YouTube channel එකේ analytics වලට. එතකොට ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් මම දැනට YouTube එකෙන් හම්බ කරනවද නැද්ද කොහොමද කියන තත්ත්වයට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොක නැතුව මම මේ හැමදේම ඔයාලට පෙන්නනවා. මොකද මටත් ඕනේ ඔයාලත් මේ මම වගේම කොහොමද මේකෙන් ගේමක් ගහලා ඇත්තටම YouTube එකෙන් සල්ලි හම්බ කරන තත්ත්වයට එන්න කියලා. ලේසි නැහැ. ඔයාලා දැන්ට පටන් අරගෙන මේ වගේ හිර වෙලා ඉන්නවා නම් මං වගේ මෙන්න මේ channel එකේ මං අද මේ ගේන වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අපි කතා කරලා එකතු වෙලා මේකෙන් ගොඩ යන විදියක් ගැන බලමු. ඉතින් අපිට live count එක උනත් මෙහෙන් බලා ගන්න පුළුවන්. මේ 1583ක් වගේ subscribers ලා ඉන්නවා මේ වීඩියෝ එක මේ වෙනකොට කරනකොට live. ඉතින් last 28 වලින් 148 hours වලින් 852ක් මගේ වීඩියෝස් බලලා තියෙනවා. ඒතර මේ බලලා තියෙන ආකාරය තමයි
මේ පැදිලා තින්න ගොඩක් කර අඩිය T9 එක දාපු ෂෝට් එකට වීඩියෝස් බලලා තියෙනවා ගොඩක් අය මේ තියෙන යාටිය T9 එකට 600 ගණන් බලලා තියෙනවා ඒක දැන්ටම වැඩිම views වෙන තාමත් එක දිගට views වෙන ෂෝට් එකක් ඇත්තටම මේ වීඩියෝ එක මම දන්නේ කොහොම එච්චර රීච් වුණාද කියලා හිතුවේ නැහැ මම ඒක එච්චර රීච් වෙයි කියලා හැබැයි ඒක වීඩියෝ එක ගොඩක් කරනකොට මම ඒක 16 Pro Max එකකින් තමයි වීඩියෝ එක කරේ මේ වීඩියෝ එකේ කන්ටෙන්ට් එක උනත් මම නිකන් කැප්ෂන්ස් ටිකක් දාලා තමයි කරන්නේ මට මාරු විදිහට views ආවා වෙන පිට රටවල් වල ඉන්න ඉන්දියා පාකිස්තාන් මේ වගේ ගොඩාක් රටවල් වලින් මේකට කමෙන්ට්ස් දානවා සමහර කට්ටියගේ භාෂාව තේරෙන්නේ නැහැ උනට මම මේ ඒවට රිප්ලයි කරන්නේ නැතුව ඉන්නේ නැහැ දාන කමෙන්ට්ස් වලට අපි යමු මේ කන්ටෙන්ට් ඩිටෙක්ෂන් ඒ වඩක් නැහැ මේ earn කියන කැටගරි එකට මේක තමයි අපිට වැදගත්ම වෙන කැටගරි එක අපේ දැන් බලමු හරි දැන් සාමාන්‍ය YouTube එකේදී ඔයන් earn කරන්න නම් ඔයාට මීට් වෙන ඕන ක්‍රයිටීරියාස් කිහිපයක් තියෙනවා එකක් තමයි YouTube කරනවා නම් වාට YouTube එකේ සබස්ක්‍රයිබර්ස්ලා 1000ක් ඉන්නවා. එතකොට මම මගේ ඔයාලා දැක්ක ඉස්සෙල්ලා සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා 1853. එතකොට මම ඒ ක්‍රයිටීරියා එක සම්පූර්ණ කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලට ඕනේ මෙන්න මේ පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන්. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා සුබ උදැසනක් ඔයාලා හැමෝට මේ watch hours කියන එක මේ watch hours හදාගන්න නම් ඔයාලා දිගටම වීඩියෝස් දාන්න ඕනේ සහ මේ watch hours කැල්කියුලේට් වෙන්නේ ඔයාලා දාන වීඩියෝ long videos වලින් තමයි මේක ගොඩක්ම කැල්කියුලේට් වෙන්නේ ඊට පස්සේ short videos දානවා නම් ඔයාලට 10 million views එන්න ඕනේ ඉතින් ඒක ගොඩක් අමාරු දෙයක් ඊට වඩා අපිට ලේසි මේ ෂෝට් මේ මොනවාද මේ ලොං වීඩියෝස් දාලා මේ watch hours 4000 කියන ක්‍රයිටීරියා එකට එන්න දැන් මගෙත් තාම මේ ඇවිල්ලා නැහැ හැබැයි මම මේක 2500ක 2600ට කිට්ටු වෙන්න මගේ ඇවිල්ලා තිබ්බා මේ watch hours මම මේ YouTube එකට වීඩියෝස් දානකොට ඒ වුණාට මට ඇත්තටම මේක කන්ටිනියු කරන්න බැරි වුණා මේ ඒකෙන් මගේ watch hours මෙන්න මේ විදිහට අඩු වෙලා තියෙනවා ඉතින් නැවතත් මෙන්න මේ watch hours ටික මේ 4000ට ගෙන්න ගත්තොත් අපිට මේ YouTube එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් තත්ත්වයට එනවා. ඉතින් මමත් අදට ඔයාලා වගේම මේකෙදී තාම සල්ලි හම්බ කරන්න අරගෙන නැහැ. මම මේ විශේෂයෙන් කියන්න ඕනේ අර මම කිව්ව එකතු වෙලා ගේමක් ගහන්න ඕනේ කියලා. අන්න ඒකෙදී මම කරන්න පුළුවන් වීඩියෝ එකක් මේ විදියක් තමයි මේ අපි සෙට් එකක් එකතු වෙලා මේකෙදී සාමාන්‍යයෙන් ඔයාලට මේ ක්‍රයිටීරියා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ට වැඩි ඉන්නවා හැබැයි ඔයාලට මේ කියන watch hours ටික කම්ප්ලීට් කරගන්න බැරි නම් අපිට මේක කොලැබරේට් වෙලා කරගන්න පුළුවන් ඔප්ෂන්ස් එකක් දැන් තියෙනවා ඉතින් ඒකෙදී අපිට කරන්න ඕනේ මෙන්න මෙතන මේ ක්‍රියේට් කියන එකට දීලානේ අපි අප්ලෝඩ් කරන්න ඕනේ වීඩියෝ එකක් මෙතනට මෙහෙම ගිහිල්ලා අපි දැන්ට නිකන් තියෙන වීඩියෝ එකක් දාමු පබ්ලිෂ් කරන්න නැහැ මේකෙදී මෙන්න මේ කියන නිකන් අපි මේක ගමු මේක ඕපන් කරනවා හරි මේකෙදී අපිට මේ විදිහටනේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මෙතන මෙහෙම යටට ගියාම තියෙනවා show more වල මෙන්න මේ collaboration කියන එක invite to collaborate මේකෙදී අපිට මෙන්න මේ වාසි ටික හම්බ වෙනවා you are in control මේකෙදී අපිට පුළුවන් අපිට control එක තියාගෙන අපේ analytics පෙන්වන්න නැතුව but අපේ reach එක වැඩි කරගන්න අනිත් අයත් එක්ක මේක share කරන්න. එතකොට මේකෙදී වෙන්නේ අතම කිව්වොත් ඔයා collaborate කරනොත් එහෙම ඔයාගේ channel එකේ ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔයාගේ home screen එකෙත් මෙයාගේ වීඩියෝ එක පෙන්වනවා. මේ කියන්නේ ඒක නිකන් pop up වෙලා වගේ පෙන්වනවා. එතකොට වෙන්නේ ඔයාගේ channel එකේ ඉන්න audience එකටත් මේ වීඩියෝ එක යනවා. ඉතින් මේක ගොඩක් හොඳ අවස්ථාවක්. ඇත්තම එකතු වෙලා අපිට මේ watch time වැඩි කරගන්න වැඩි කරගන්න පුළුවන් ලොකු අවස්ථාවක් මේ option එක. මේ කලින් නම් මේ option එක තිබ්බේ නැහැ. දැන් අපිට එවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදී අපිට පුළුවන් මේ විදිහට දැන් මෙතන YouTube channel එකක් අපි search කරමු.
ඉතින් මෙන්න මෙයා මෙයාව සර්ච් කරලා මෙහෙම මේ දැම්මොත් එහෙම මේකෙදි ඔයාලට allow කරන්න පුළුවන් allow කරන්නේ නැතුවත් ඉන්න පුළුවන් මේ ඇනලිටික්ස් ෂෙයා කරන එක. කියන්නේ ඔයාලගේ වීඩියෝ එකේ ඇනලිටික්ස් revenue information ඔයාලට ෂෙයා කරන්න අවශ්‍ය නැත්නම් ඔයාලට ඒක ක්ලික් කරන්න නැතුව මේක ලින්ක් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ලින්ක් එක අරගෙන ඒ channel එකේ ඉන්න එක්කෙනාට ෂෙයා කරන්න තියෙනවා. මෙතනින් ඔයාලට ෂෙයා කරන්න බෑ. ඔයාලට මෙතන ලින්ක් එක කොපි කරගන්න විතරයි පුළුවන්. ඔයාත් එක්ක ඒ channel එකේ contact එකක් තියෙනවා නම් විතරයි ඔයාලට මේක එයාට WhatsApp හෝ කිසිම වෙන ආකාරයකින් මේක ෂෙයා කරලා collaborate වෙලා ඔයාලට මේකේ views වැඩි කරගන්න පුළුවන්, watch time වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ වීඩියෝස් වලින් watch time වැඩි කරගන්න, views වැඩි කරගන්න විදියක් තමයි එක විදියක්, හොඳ විදියක් කියනවා දැන් හිතනවා. හරි ඉතින් මම මගේ WhatsApp number එක මේකේ display කරනවා. දැන් දකුණු පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙදී ඔයාලත් මම වගේම subscribersලා count එකක් ඉන්න හැබැයි watch time හදාගන්න බැරිව ඉන්න set එකක් නම් ඔයාලට message එකක් දාලා මට collaboration link එක මම අර pin කරන විදිහ ඒ විදිහට එවන්න. ඊට පස්සේ මම අනිවාර්යෙන් ඔයාලගේ collaboration එක accept කරනවා. එතකොට ඔයාලගේ videos මගේ channel එකේ පෙන්නනවා මගේ home screen එකේ. එතකොට ඔයාලටත් videos වලට views එනවා. ඒ වගේම මගේ videos වලටත් මම ඔයාලට link එක එවන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒකත් accept කරන්න. invitation එක accept කරලා ඔයාලගේ channel එකේ මගේ videos දාන්න. videos ඇත්තටම ඔයාලගේ channel එකේ play වෙනවනේ. මේ ඔයාලගේ home screen එකේ පෙන්වන එක විතරයි මෙතන වෙන්නේ. හැබැයි අර කිව්වත් වගේ දෙකොල්ලටම වාසියක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම මේ වීඩියෝ එක හොඳට යන ගමන් අරගෙන ආවා ඔයාලට. අභ්‍යාකාශයේ ඉඳලා ගොඩක් අමාරුවෙන් ඉතින් අපි සෙට් එක එකතු වෙලා ගේමක් ගහන්න අපි පටන් ගමු. ඔයාලට මගෙන් උදව්වක් ඕන නම් මම දාන මේ WhatsApp number එකට message එකක් දාන්න. මම කියන්නම් මම දන්න දේවල් මම ඔයාලට share කරන්නම්. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න ගේමක් ගහමු. thank you වීඩියෝ එක අවසානයේ තෙක් බලාගෙන හිටියට.